Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලව එක්කන් යනවා ඩුබායි වල තියෙන ලස්සනම තැනකට. ඒ තමයි මොහමඩ් බින් රෂිද් ලයිබ්‍රරි එක කියන්නේ. ඉතින් ඒ වගේම මතක් කරනවා මෙතනට යනකොට විනීත ඇඳුමින් සැරසී යන්න කියලා. ඉතින් මේ ලයිබ්‍රරි එකට යන්න හරිම ලේසි. ඉතින් මම මේ ගමන ආරම්භ කරේ මැක්ස් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන්. ඉතින් දැන් ඔයාලට පේන මම මැක්ස් මෙට්‍රෝ ස්ටේෂන් එකේ මෙට්‍රෝ එක එනකන් ඉන්න විදිය තමයි. ඉතින් මැක්ස් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් අපි රෙඩ් ලයින් එකට ගිහිල්ලා අපි යනවා බර්ජුමාන් වලට. ඉතින් දැන් මේ පේන ඔයාලට ඩුබායි ෆ්‍රේම් එකේ පුංචි වීඩියෝ කොටසක්. ඉතින් දැන් අපි බර්ජුමාන් වලින් බැහැලා අපි යනවා ක්‍රීක් ලයින් එකට. මේ ඉන්නේ මමයි මගේ අක්කා කෙනෙකුයි. ඉතින් අපි දෙන්න තමයි අද මේ ගමන යන්නේ. බර්ජුමාන් වලින් ක්‍රීක් ලයින් එක අරගෙන අපි ඊට පස්සේ ක්‍රීක් ලයින් එකේ අන්තිම මෙට්‍රෝ එක තමයි ක්‍රීක් මෙට්‍රෝ ස්ටේෂන් එක කියන්නේ. අපි එතනට යනකම් යනවා. දැන් ඔයාලා මේ දකින්නේ බර්ජුමාන් මෙට්‍රෝ එකේ ලස්සන ඉන්ටීරියර් එක බ්ලූ ලයිට්ස් වලින් ඩිසයින් වෙලා තියෙන මේක ඇත්තටම අන්ඩර්ග්‍රවුන්ඩ් මෙට්‍රෝ ස්ටේෂන් එකක්. දැන් අපි ක්‍රීක් මෙට්‍රෝ එකෙන් බැහැලා දැන් අපි එක්සිට් වෙන්නයි යන්නේ. එක්සිට් වුණාට පස්සේ අපි එක්සිට් 2 එකෙන් එළියට යනවා. ඉතින් මේ ගමන මම ගොඩක් එක්සයිට්මන්ට් එකකින් යන ගමනක්. මගේ ෆස්ට් ටයිම් ලයිබ්‍රරි එකකට යන ඩුබායි වල. ඉතින් හරිම එක්සයිට්මන්ට් එකකින් මම මේ ජර්නි එක ස්ටාර්ට් කරනවා. ඉතින් ඊට පස්සේ අපි බස් එකක් ගත්තා C4. ඒ බස් එක ගෝල්සුක් බස් ස්ටේෂන් එකට වෙනකන් යනවා. ඒකෙන් බස් ස්ටොප් එකක් යනකොට මොහමඩ් බින් රෂිද් ලයිබ්‍රරි එක ඔයාලට හම්බ වෙනවා. ඊට පස්සේ අපි ආයෙත් නෝල් කාඩ් එක ටැප් කරලා බස් එකෙන් එක්සිට් වෙනවා. ඔන්න දැන් අපි ලයිබ්‍රරි එක ඇතුළට ආවා. හරිම ලස්සන ඉන්ටීරියර් එකක්. ඉතින් මේක හදලා තියෙන්නේ කුරානය තියන්න ගන්න රෙහාල් කියන ලී ආධාරකයක හැඩයට. ඉතින් ඒක තට්ටු 7කින් හදලා තියෙනවා. ඒ වගේම පොත් මිලියන 1.5කට වඩා තියෙනවා කියලා සටහන් වෙලා තියෙනවා. මෙතනට ඒ වගේම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා, ස්ටඩි කරන ළමයි, ඒ වගේම තවත් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා වගේ ගොඩාක් අය එනවා. මෙතන හරිම පීස්ෆුල් ප්ලේස් එකක්. ඉතින් ඔයාලටත් පුළුවන් ඇවිල්ලා මෙතන ස්ටඩි කරන්න, ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ඔයාගේ පාර්ට්නර් කෙනෙක් එක්ක. ඔන්න ඉතින් දැන් මමත් පොත් පේලියක් බලාගෙන යනවා. ඒක උසම උසයි හරිම ලස්සනට හදලා තියෙනවා. ඉතින් හරිම ආස හිතුණා ඒ ටික බලන් ඉද්දි. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ තට්ටු 7කින් තියෙන බිල්ඩින් එකක්. ඉතින් ලිෆ්ට් එක ගන්නත් පුළුවන්. නැත්නම් ගොඩක් අය එස්කලේටර් එකෙන් තට්ටුවෙන් තට්ටුවට යනවා. වයිරල් ටික්ටොක්ස් කරන්න, වීඩියෝස් කරන්න, මේ හැමදේම පුළුවන්. හැබැයි ෆ්ලෑෂ් ෆොටෝග්‍රැෆි is not allowed in this place. And there's no entrance fee as well. ඉතින් ඒකත් benefit එකක්. ඒ වගේම free wifi and හරිම peaceful. ඉතින් මෙන්න මේ place එක තියෙන්නේ 5th floor එකේ. හරිම calm peaceful vibe එකක් තියෙනවා. ඔයාලට පේනවා කට්ටිය study කරනවා. ඒ වගේම covered වෙච්ච spaces තියෙනවා අපිට අපේ පාඩුවේ වැඩක් කරගන්න. ඉතින් මෙතන තියෙනවා එක එක categories වලට වෙන් කරපු books. ඉතින් මම මේ book එකක් ගත්තේ marriage women සම්බන්ධව තියෙන පොතක්. ඉතින් මමත් ඇත්තටම ආසාවෙන් ගිය ගමනක්. මගේ ඩුබායි වල අවුරුදු 8ක්ම ස්ටඩි කරලා ඉතින් මේ සමර් බ්‍රේක් එකේ තමයි මට ඇත්තටම නිදහසක් ලැබුණේ මේ ලයිබ්‍රරි එක බලන්න යන්න. ඉතින් මම ඔයාලටත් කියනවා හරිම පීස්ෆුල් වයිබ් එකක් තියෙන තැනක්. ඉතින් ඊට පස්සේ අපිට හම්බුණා කුරාන් වර්ග දෙකක් තියෙන ප්ලේස් එකක්. ඉතින් මම ඕවර්ලේ කරලා දාලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියා 7th floor එකේ තියෙන එක්සිබිෂන් එකක් The Treasures of the Library කියලා. ඉතින් ඒකත් හරිම ලස්සනයි, ඉන්ෆෝමේටිව්. ගොඩක් රීඩ් කරන්න කැමති, කුරාන් ගැන ඉන්ෆෝමේෂන් දැනගන්න කැමති, සිග්නිෆිකන්ස් එක වගේ දේවල් දැනගන්න කැමති කට්ටියට මෙතන මං highly recommend කරනවා. ඉතින් මෙතනත් චූටි ක්ලිප්ස් ටිකක් තියෙනවා. වැඩි වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් මෙතනත් තව කුරාන් කැටගරිස් ගොඩක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ මම කරපු TikTok එකක්. TikTok එකක් වගේම ඔයාලට එතනදි පේන්නේ නැති ඉන්ටීරියර් එක කොච්චර ලොකුද කියලා. ඔන්න ඉතින් ඇවිදලා තිබහ වැඩි ගමට
අංකල් කෙනෙක් අපිට ෆ්‍රී කොෆී ඔෆර් කරා. ඉතින් මේක එයා කියනවා මේක ඇරබික් කොෆී කියලා එක හදන විදිහ ඒ වගේම ඒක ඩ්‍රින්ක් කරන්නේ ඩේට් එකක් එක්ක. ඩේට් එක ස්වීට් එකක් විදිහට අරගෙන ඊට පස්සේ අපි කොෆී එක ගන්නවා කියලා තමයි එයා එතන පැහැදිලි කරන්නේ. ඊට පස්සේ මේ ඔයාලට පේන්නේ children library එකක්. ඉතින් මෙතන ගොඩක් ක්ලිප්ස් ගන්න දුන්නේ නැහැ ළමයින්ගේ ප්‍රයිවසි එක ගැන හිතලා. ඉතින් මෙතන children books ඒ වගේම play area එකකුත් තියෙනවා පොඩි ළමයින්ට ගිහිල්ලා සෙල්ලම් කරන්න, books read කරන්න, ඒ වගේම හරිම spacious place එකක් ළමයින්ටත් enjoy කරන්න. ඒ වගේම පොඩි ළමයින්ට free tablets තියෙනවා එයාලට use කරන්න. හරිම convenient විදිහට තියෙනවා. ඉතින් මේ තියෙන ළමයින්ට තියෙන book shelves ඒවත් categorize කරලා තියෙනවා. ඊට පස්සේ library එකේ back door එකෙන් exit වුණාම තියෙනවා creek view point එක. ඉතින් එතනත් හරිම ලස්සනයි windy calm vibe එකක් තියෙනවා. ඉතින් වම් අත පැත්තේ තියෙන්නේ Festival City Mall එක. හැබැයි මම මෙතනට යනවා නම් recommend කරන්නේ evening time එකක යන්න කියලා sunset එකත් එක්ක. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. So thank you so much everyone for watching and make sure you subscribe and stay tuned for the upcoming videos. Bye bye.